ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ Hello guys, welcome to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම සෙවමි. ඒ වගේම ඔයා තාම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් හරිම ආදරෙන් ඉල්ලනවා. මුලින්ම ඔයාලා හැමෝටම good morning. ඉතින් අවුරුද්දට තව දවසක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මම හිතුවා මගේ හැඩි වෙලා තියෙන කාමරේ මුලින්ම ක්ලීන් කරන්න ඕනි කියලා. මේ දවස් ටිකේම ගොඩාක් එක දිගට බිසි වුණ නිසා මං හිතුවා මේ වැඩේ අදම පටන් ගන්න ඕනි කියලා. මුලින්ම මම මගේ ස්ටඩි ටේබල් එක තමයි අස් කරන්නේ. එතන තමයි ගොඩක් වෙලාවට මම ඉන්නේ සහ මගේ අතින් වැඩිපුරම හැඩි වෙන්නේ මෙතන. ඉතින් මුලින්ම අපි මේස උඩ තියෙන දේවල් ටික අයින් කරලා මේස රෙදිත් අයින් කරලා හොඳට මේස ක්ලීන් කරගමු. ඉතින් මං කැමති මම ඒවා ක්ලීන් කරන අතරතුර ඔයාලත් එක්ක චූටි දේවල් ටිකක් කතා කරන්න. ඉතින් අපි හැමෝටම ලයිෆ් එකේ තියෙන දෙයක් තමයි distractions කියන්නේ. ඒ කියන්නේ අපි හරියට අපේ ලයිෆ් එකේ දෙයකට ફોකස් කරන් ඉද්දි ඒ වලින් අපිව අයින් කරන දේවල් වලට අපි කියනවා distractions කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයා අද හිතනවා මම අද පැය 15ක් පාඩම් කරනවා කියලා. හැබැයි ඔයාගේ ෆෝන් එක ඔයාට distractions එකක් වෙලා ඒ දේ කරන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ ලයිෆ් එකේ එක distractions තියෙනවා ළමයි. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ distractions වලට පයින් ගහලා දාලා නැත්තම් ඒ වලින් කොහොම හරි බේරිලා අපේ වැඩ ටික කරගන්න. ඉතින් ඔයාලා හිතන ඇති මම වීඩියෝස් ගේනවා ආයි ගේන්නේ නැහැ. ඉතින් එහෙම තමයි හැමෝගෙම ලයිෆ් එක වගේ නැහැ. එතකොට හැමෝගෙම ලයිෆ් එක වගේ නැහැ. එක එක්කෙනාට එක බාධක ජීවිතේ ඇතුලේ තියෙනවා. එහෙම වුණාම අපි දැනගන්න ඕනේ ඒ දේවල් මැනේජ් කරගන්න. ඒ වගේම තමයි distractions හේතුවක් කරගෙන ඔයත් ඔයාගේ වැඩ කල් දානවා නම් වැඩ ස්ලෝ කරගන්නවා නම් ඔයත් ඔයාගේ goals වලට distractions එක. ඉතින් මේ තියෙන්නේ අන්තිමට මම අස් කරාට පස්සේ මගේ study table එක තියෙන විදිහ. ඉතින් මම ඒකට පුංචි දේවල් ටිකක් අලුතෙන් add කරා. දැන් මම හදන්නේ ජනෙල් ටිකත් පිහිද ගන්න. මොකද ගොඩ කාලෙකින් ඒවා පිහිදුන්නේ නැති නිසා දූවිලි වැදිලා තිබ්බා. ඉතින් අපි යන් අපේ කලින් මාතෘකාවට. මම අර කිව්වා වගේ අනේ මට distractions තියෙනවා මට මේක නිසා මේව කරගන්න බෑ. එහෙම ඉඳියොත් එහෙම ඔයත් ඔයාගේ life එකේ goals වලට යන්න බාධාවක් වෙනවා. ඒ හින්දා ඔයාගේ overthinking එක negative thinking එක නවත්තලා දාලා දැන්ම ඔයාගේ ජීවිතයේ තියෙන distractions එලවන්න පටන් ගන්න ඕනි. දැන් ඉතින් අපි මගේ ස්කින් කෙයා තියෙන තැන අස් කරගන්න තමයි හදන්නේ. මෙතනත් ගොඩ කාලෙකින් තමයි අස් වෙන්නේ සහ හැමදාම මෙතන නම් අනිවාර්යයෙන්ම හැඩි වෙනවා. ඉතින් ඔයාලා මගේ කලින් බ්ලොග් එක බැලුවා නම් අනිවාර්යයෙන්ම දන්නවා මම මගේ ජීවිතේ අලුත් ජර්නි එකක් පටන් ගත්තා. ඉතින් ඒකත් මගේ ජීවිතේට අලුතෙන් ආපු දෙයක් නිසා මට බැරි වුණා හැමදේම බැලන්ස් කරගන්න. ඒක මගේ අතින් වුණ ලොකු මිස්ටේක් එකක්. එකපාරට අලුත් දෙයක් ආවම ඒ වලට කාලය දාගන්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් වුණා. ඒ දැන් මම ටික ඒ දේවල් හදාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයා මගේ කලින් vlog එක බැලුවේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒකත් බලන්න. ඒ වගේම තමයි ළමයි අපි දැනගන්න ඕනේ අපේ ජීවිතේට මොන වගේ අලුත් දේවල් එකතු වුණත් තියෙන දේවල් නැති වුණත් අලුත් දේවල් එකතු වුණත්
හැමදාම අපේ වැඩ ටික බැලන්ස් කරගන්න. වැඩ ටික බැලන්ස් නොකර ගත්තොත් එහෙම වෙන්නේ අපිට ගොඩාක් දේවල් මිස් වෙනවා. එක රොත්තට ඔක්කොම බදාගෙන කරනවට වඩා ටික ටික කරගෙන යන එක තමයි හොඳම දේ. ඉතින් මම හරිම ආස දෙයක් තමයි මම ඉන්න වටපිටාව වස් කරගන්න එක. සමහරක් වෙලාවට මට වැඩි වුණාම කාමරේ ගොඩාක් හැඩි වෙනවා වැඩි. ඒත් එක දවසක්ම හරි අරන් මගේ පැය 24ම දීලා හරි මම හරි ආසයි මගේ කාමරේ අස් කරලා ලස්සනට තියාගන්න. ඒත් ආයේ මම ඒක කලි කරගන්නවා කියලා මම දන්නවා. ඒ වුණාට මම ඒ දෙයට හරි ආසයි. ඔන්න දැන් බලන්නකො ස්කින් කෙයා තියලා තියෙන තැන ලස්සන. දැන් මේ වැඩෙත් ඉවරයි. මට තව වැඩ චුට්ටක් තියෙනවා. ඉතින් ඊට කලින් මම හිතුවා මම හදාගත්ත අනියන් ටෝන එකක් මම ඒකේ ෆොටෝ එකක් දාන්නම් කොහොමද හදාගන්නේ කියලා. හරි ලේසි. ඉතින් ඔයාලගේ ස්කැල්ප් එකට අනියන් දාන එකේ ප්‍රයෝජන චුට්ටක් මම කියන්නම්. ඉතින් අනියන්ස් වල වැඩිපුරම තියෙන්නේ සල්ෆර්. ඉතින් ඒ සල්ෆර් නිසා අපේ කේශ මූල ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ හිස් හොරේ ඉන්නවනම් ඒවා නැති වෙලා ස්කැල්ප් එක ක්ලීන් වෙලා කොණ්ඩේ යන එක අඩු වෙනවා. ඒ වගේම තමයි බ්ලඩ් සර්කියුලේෂන් එකත් වැඩි වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. අනිත් එක තමයි මට මේකෙන් ගොඩාක් රිසල්ට්ස් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලත් අමතක නොකර try කරලා බලන්න. හොයලා බලලා වුණත් try කරන්න පුළුවන්. මේ දවස්වල අපිට ගොඩක් අවුව නිසා මම වැඩේ පටන් ගන්න කලින්ම උදේ බීම එකක් හැදුවා. ඉතින් දැන් මම ඒක බොන්න තමයි හදන්නේ. ඉතින් මේ වැඩවල මහන්සියයි අවුවසරයිත් එක්ක ගොඩාක් අමාරුයි වැඩ ටික කරගෙන යන්න මේ දවස්වල. අපිට දැන් අවුවත් හරියට ඩිස්ට්‍රැක්ෂන් එකක් වගේ. ඉතින් පණ්ඩිතයා වගේ එළියට ගියාට මං ආයෙමත් ගේ ඇතුළට ආවා. හරිම රස්නේ එළියේ. චුට්ටක්වත් ඉන්න බෑ. සෙරප්පු නැතුව කොහොමත් එළියේ ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ටෝන එක ඇප්ලයි කරලා ඔයාලා පැය භාගයක් ඉන්න ඕනේ. ඉතින් මගේ පැය භාගෙ මේ වැඩ ටිකත් එක්ක ඉවර වෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් ආයෙමත් අපි යන් අපේ වැඩවලට. ඉතින් මගේ මේ වෝල් එක හිස්ව තිබ්බ නිසා මට හිතුණා මං ගාව තිබ්බ පරණ කොළවැල් වගේක්. ඉතින් මං ඒ ටික නිකන් තියෙන එකේ ප්‍රයෝජනයක් කරන් මේ විදිහට දැම්ම. ඇත්තටම ලස්සනයිද කියලා නම් දන්නේ නැහැ. දැන් අන්තිමට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඇඳ හදාගන්න එක. ඉතින් අපේ අන්තිම වැඩෙත් මේ විදිහට ඉවර වෙනවා. ඉතින් මම ඔළුවේ ගෑවේ ලූණුනේ. එතකොට ලූණු වල ස්මෙල් එක අපි දන්නවා. ඒ හින්දා ඔයාලා ඇප්ලයි කරනවා නම් අඩුම දෙවතාවක්වත් ෂැම්පු ගන්න ඕනේ නැත්තම් ගඳ යන්නේ නැහැ ලේසියෙන්. A few moments later. දැන් නම් හරිම ෆ්‍රෙෂ්. ඒ වුණාට හරිම රස්නේ. ඉතින් දවසට 2-3 පාරක් නාන්න ආසාවක් මේ දවස්වල එනවා. හරි. අපි අන්තිමට අද කතා කරමු ටයිම් එක ගැන. මම හිතන දෙයක් තමයි අපි අනිවාර්යයෙන්ම ටයිම් එක නම් ප්ලෑන් කරන්න ඕනේ. ටයිම් මැනේජ්මන්ට් කියන එක අපේ ජීවිතේට ගොඩාක්ම වැදගත් දෙයක්. ඒ දේ නැත්නම් අපිට ගොඩාක් තැන් වරදින්න පුළුවන්. ඉතින් අපි එක්සෑම් එකකදී වුණත් බලන්න අපි අපිට හම්බෙන පැය 3, පැය 2මාර පැය අපි හරියට මැනේජ් කරේ නැත්නම් අපිට අන්තිමේටම වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඉතින් අපිට චූටි කාලේ ඉඳන් එක්සෑම් එකකින් පවා මං හිතන්නේ උගන්වන්නේ අපි හරියටම අපේ කාලය කළමනා කරගන්න ඕනි කියන එක. ඉතින් මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ දවස් ටිකේ මං ගොඩාක් බිසි වුණා. මගේ ලයිෆ් එකේ එක දේවල් වුණා. ඒ දේවල් එක්ක මම තේරුම් ගත්ත දෙයක් තමයි හැම කෙනාටම තියෙන්නේ පැය 24යි නම් ඇයි මටත් තියෙන්නේ පැය 24යි නම් ඇයි මට ඒක ඇතුලේ හරියට වැඩ කරන්න බැරි කියන දේ. ඒ හින්දා මං තේරුම් ගත්තා අනිවාර්යයෙන්ම මම මගේ දවස ඇතුලේ ටයිම් එක හරියට ප්ලෑන් කරගන්න ඕනි කියලා.
ඉතින් දැන් මං පොඩියට ස්කින් කෙයා ටිකක් කරනවා. ඒ වුණාට මේ දවස්වල එහෙම කරලවත් ඉන්න බෑ. හරිම රස්නේ. ඒ වුණාට ඉතින් චුට්ටක් කරා. ඉතින් ඔයා ස්කින් කෙයා කරද්දී මට අරව නෑනේ මට මේව නෑනේ කියලා ඉන්න එපා. ඔයාට තියෙන විදිහට ඔයාගේ ප්‍රමාණයෙන් ඔයා ඔයාට ආදරය කරන්න, ඔයාව ලස්සනට තියාගන්න, ඔයාට සලකන්න. ඔයා වෙන තරමට අපේ ජීවිතේ හරිම ලස්සනයි. ඉතින් මං හිතනවා අද මං ඔයාලත් එක්ක කතා කරපු පුංචි ටොපික්ස් ඔයාලට වගේම මටත් මගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන දේවල්. ඉතින් ඒ දේවල් හිතට අරගෙන අපි හැමෝම මේ ජීවිතේ ලස්සනට ගත කරන්න ඕනි. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා